ඔයාටත් අද කරන්න තියෙන වැඩේ හෙටට කල් දාන්න හිතෙනවද? තව ටිකකින් පටන් ගන්නවා කියලා හිතලා පැය ගණන් ෆෝන් එකට කාලය නාස්ති කරනවද? ඔයා මොනතරම් දක්ෂයෙක් වුණත්, ඔයාට මොනතරම් හීන තිබුණත් මේ වැඩ කල් දාන පුරුද්ද නිසා ඔයාගේ මුළු අනාගතයම අඳුර වෙන්න පුළුවන්. ඔයා කැමති වාගේ හීන පාට කරගන්නද? එහෙම නැත්නම් ඔයාගේ හීන බොඳ කරගන්නද? හීන පාට කරගන්න කැමති ඔයාගේ වැඩ කල් දාන පුරුද්ද නැති කරගන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාට වැඩක් කරන්න හිතුනොත් ඒ වෙලාවෙම ඒ වැඩේ කරන්න පටන් ගන්න. පොඩි වෙලාවක් හරි හිටියොත් ඔයාගේ මොලේ සංඥා කරනවා ඒ වැඩේ පස්සේ කරමු කියලා. ඒ වගේම තමයි ඔයාට පොඩි වෙලාවකින් ඉවර කරන්න පුළුවන් වැඩක් නම් තියෙන්නේ ඒ වැඩේ කරලා ඉවර කරන්න. පොඩි වැඩ එකතු වුණාම තමයි වැඩ ගොඩ ගැහෙන්නේ. ඒ වැඩ ඉවර කරගන්න ඔයාට ඔයාගේ ලොකු වෙලාවක් ගත කරන්න වෙනවා. ඒ නිසා පොඩි වැඩ ඉතිරි කරගන්නේ නැතුව ඒ වෙලාවෙම ඉවර කරලා ඔයාගේ මනස සැහැල්ලු කරගන්න. එක වැඩකට ගොඩක් වෙලා යනව නම් අපිට ඒ වැඩේ කරන එක එපා වෙනවා. ඒ වගේ වැඩ කොටස් වලට බෙදාගෙන කරන්න පුරුදු වෙන්න. ඒ අතරමැද පොඩි විවේකයක් ගන්න. ඔයා වැඩ කල් දානවා නම් ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ අවධානය වෙන දේවල් වලට යොමු වෙන එක. ඔයාට පුළුවන් නම් වැඩ කරන වෙලාවට ඔයාගේ ෆෝන් එක ටිකක් දුරින් තියන්න. පිරිසිදු වටපිටාවක වැඩ කරන්න. එතකොට ඔයාගේ අවධානය වෙන දෙයකට යොමු වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ වැඩ ටික ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට අපි වැඩක් පටන් ගන්න කලින් ඒක හරියටම කරන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. හරියට කරගන්න බැරි වෙයි කියලා හිතලා වැඩ පටන් ගන්නේ නැතුව ඉන්නවා. එහෙමනම් කරන්න එපා. ඔයා වැඩක් පටන් ගන්න එක තමයි වටිනාම දේ. වැරදි හරි වැඩක් කරාම ඒ අත්දැකීමෙන් ඊළඟ වැඩේ වාට හරියටම කරගන්න පුළුවන් වෙනවා. සාර්ථකත්වය කියන්නේ වාසනාව නම් නෙමෙයි. ඔයා අද ගන්න තීරණවල ප්‍රතිඵලය තමයි ඔයාගේ සාර්ථකත්වය වෙන්නේ. ඔයා වැඩ කල් දාන කෙනෙක් නම් මේ වීඩියෝ එකෙන් කතා කරපු ටෙක්නික්ස් ටික කරලා බලන්න. වැඩ කල් දාන පුරුද්ද, කම්මැලිකම නැති කරගන්න ඔයාට පුළුවන් වෙයි. අද කරන්න තියෙන වැඩේ අදම කරලා ඉවර කරලා ඔයාගේ සාර්ථක ගමන පටන් ගන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න නම් මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සාර්ථක ජීවිතයකට මඟ පෙන්වන තවත් වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.